ශ්‍රී ලංකාවේ නියෝජිතතුමා ඒ වගේම ඉන්දියාවේ හිමාලයානු ක්‍රීඩා පාසලේ ආචාර්යවරයෙක් වශයෙන් එතුමා කටයුතු කරනවා. ඒ වගේම පසුගිය දිනවල පැවති අන්තර්ජාතික යෝගාසන ක්‍රීඩා තරගාවලියේදී ආසියාවේ හොඳම යෝගා ගුරුවරයා විදිහට සම්මානය දිනපු එතුමා අපේ විශේෂම සම්පතක් අපේ කුණියපිටිය ප්‍රදේශයේ එතුමා ජීවත් වෙන්නේ. ඉතින් එතුමා අපේ රටකම සම්පතක් අපේ අර්ජුන වික්‍රමාරච්චිතුමා එතුමා අපේ අද දවසේ සම්පත්දායකත්වය ලබා දෙනවා. එතුමාගේ අවසරයි. ඒ වගේම අපේ අද දවසේ සම්පත්දායකත්වය ලබා දීම සඳහා එතුමා සමග සම්බන්ධ වෙන කණ්ඩායම ඔවුන් සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම අපේ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන් දෙදෙනා අපේ පරිපාලන නිලධාරීතුමිය අපේ සියලුම පුහුණුකරුවන් ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ උත්තලම දිස්ත්‍රික්කයේ සියලුම ක්‍රීඩා නිලධාරී මහත්මීන් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරී මහත්මීන් ඇතුළු ඔබ සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ අද දවස අපේ වයඹ පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවට සුවිශේෂී දවසක්. මේ වගේ පුහුණු වැඩසටහනක් මේ වගේ යෝගා අභ්‍යාස පුහුණු වැඩසටහනක් මම හිතන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි අපි මේ විදිහට අපේ පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව අපේ නිලධාරීන් වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඇයි අපි මෙහෙම දෙයක් කරන්නේ කියන ප්‍රශ්නේ මම හිතන්නේ බහුතරයකට ඇති. මොකද මේ ක්‍රීඩාව සහ යෝගා කියන්නේ එකක්ද දෙකක්ද කියන තර්කය සමහර දෙනෙකුට ඇති වෙලා ඇති. ඉතින් මම වැඩි වෙලා කතා කරන්නේ නැහැ. හැබැයි මම මූලිකව කියන්නම් වර්තමානයේ වෙනකොට යෝගා කියන දේ කියවරක් ඉස්සරහට තබලා තියෙනවා. යෝගා මම හිතන්නේ අවුරුදු 5000කට වඩා වැඩි දීර්ඝ ඉතිහාසයක් තියෙන යෝගා දර්ශනයක්. දැන් අපේ බුදුදහම ගත්තොත් බුදුදහම දර්ශනයක් ඒ වගේ ඉන්දියාවේ පහළ වුණු ඒ දර්ශනයක් තමයි යෝගා කියලා කියන්නේ. මේ දර්ශනයේ ඉන්දියාවේ ඍෂිවරු ඉන්නවා දැනටත් වුන් ජීවත් වෙනවා ඉන්දියාවේ හිමාල ප්‍රදේශය ආශ්‍රිතව. ඉතින් එයාලා මේ දර්ශනය ජීවිතයට ගලපගෙන ඒ අනුව ජීවත් වෙනවා. ඉතින් අපේ ආචාර්යතුමත් ඒ ඉන්දියාවේ හිමාලයේ යෝගා විද්‍යාලයේ ගිහිල්ලා දීර්ඝ කාලයක්ගේ ස්ථානයේ නැවතිලා ඉඳලා මේ යෝගා හදාරලා තමයි මේ තමන්ගේ ජීවිතේට මේ ප්‍රායෝගිකව මේ දේ ගලපගෙන තියෙන්නේ. ඉතින් ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයේ රාම ඍෂිතුමාගේ ගෝලයේ විශේෂයෙන්ම ඉන්දියානු පුරවැසියන්ට පවා හම්බ වෙන්නේ නැති සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ නැති අවස්ථාවක් තමයි මේ රාම ඍෂිතුමාගේ පරම්පරාවේ ගෝලයෙක් වෙන එක. ඉතින් එතුමා අපේ ලංකාවේ පුරවැසියෙක් විදිහට එතුමා ඒ අවස්ථාව උදා කරගෙන තියෙනවා. එතුමාගේ ගෝලයෙක් විදිහට ඒ දැනුම උකහාගෙන තියෙනවා. ඉතින් පහුගිය දවස්වල මේ යෝගා ක්‍රීඩාවක් මට්ටමට ගන්න ඉන්දියාව යම් උත්සාහයකින් යෙදෙනවා. ඉදිරියේ ඉන්දියාවේදී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේදී යෝගා ක්‍රීඩාවක් විදිහට හඳුන්වලා දෙන්න ඉන්දියාව උත්සාහ කරනවා. සමහර විට යෝගා කියලා දැන් පාඨමාලා තියෙනවා, පන්ති තියෙනවා, මුදල් එකතු කරනවා. හැබැයි මේ යෝගා උගන්වන අය බහුතරයක් මේ යෝගා හරියට හදාරපු අය නෙවෙයි. කවුරු හරි ගුරුවරයෙක්ගෙන් වාගෙට යම් දැනුමක් අරගෙන ඒ දැනුම උපයෝගී කරගෙන යෝගා ක්‍රම පුරුදු කරනවා. සමහරවිට මම අපේ ගුරුතුමාත් එක්ක කතා කරනකොට එතුමා කිව්වේ ඉන්දියාවේ බහුතරයක් ඉන්නේ මේ යෝගා හරියට හදාරපු නැති අය. එයාලා මේ ෆිසිකල් ට්‍රේනින් එකක් විතරයි මේ යෝගා කියලා කරන්නේ. ඉතින් ඒ රාම ඍෂිතුමාගේ පරම්පරාවේ ආචාර්යවරයෙක් විදිහට අපේ කුලියපිටියේ අපිට පහළ වුණු සම්පතක් විදිහට අපිට එතුමාගේ දැනුම උපයෝගී කරගන්න පුළුවන්. අද දවසේ අපේ නිලධාරීන් පුහුණු කිරීම සඳහා මම හිතන්නේ සෑහෙන වෙලාවක් ගත වෙලා තිබුණත් මම මේ දේවල් ටික අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ කියන හිතනවා. ඒක අධ්‍යක්ෂකතුමනි එවැගේම මේ ක්‍රීඩාවේ නිරතවෙච්ච මේ මහත්මයා සියලු දෙනාගේ පුහුණු කරන කලාවන්තව මේ සියලු දෙනාගේ අවසරයි.
මම බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන ඇතුලේ කිටි කරලා කියමු ඔබ පුද්ගලයෙකුට ඔබ යම් කිසි දවසක වයසට යනවා. අද අපේ රටේ සහ ලෝකයේ දියවැඩිය රෝගීන් මහ විශාල ප්‍රමාණයක් දුක් විඳිනවා. මම බැලුවා පහුගිය දවස්වල කරපු පරීක්ෂණවලදී විවාහ වෙච්ච යුවළවල් නව යුවළවල් ඇයි වැඩි හරියක් ඩිවෝස් වෙනවා. ඒක එකක් තමයි දියවැඩිය රෝගී. එක කොටසක් තියෙනවා. තවත් ගැටලු තියෙනවා. ඒ වගේ කායික දුර්වලකම් වලින් තොර වෙච්ච රෝගේ හැදිලා සමහර වෙලාවට අත්වාරුවක් වුණ වෙනවා. රමිටියක් එහෙම නැත්නම් ඉහිලිකරුවක් වුණ වෙනවා. එහෙම නැත්නම් රෝද කුඩුවකට වැටෙන්න වෙනවා. ආයතත් එක්ක අතපය දුබල වෙනවා. ඉතින් බෝල් නොවන රෝග ව්‍යාප්ත වෙනකොට දියවැඩියාව අදිරුදිර මේ රුපියල් වයසෙන් අවුරුදු 45 42 30 ගණන් වල අය පහුගිය දවස්වල මම දැක්කා මරුණ මම මල්ලිලව මරුණට පස්සේ බලන්න ගියා. ඉතින් කනගාටුවක් දැනුණා. මම මේ මතක් කරන්නේ අපිට අවුරුදු 60ක් විතර පහු වෙනකොට ඔබේ සවිමත් බව දුර්වල වෙනවා. ඔබ ක්‍රීඩාවේ ඉන්න අය. කුහුණු කරුවෙක් කියන්නේ සියලුම දේ ක්‍රීඩකයාට සමානව කළ යුතු නැහැ. එහෙම කුහුණු කරුවේ නැහැ. එහෙම පිරිසක් ඉන්නවා සටන් ක්‍රමවල. චීන සටන් කලාවේ ටයිකොන්ඩෝ වගේ කරාටි වගේ ඉන්නවා. අනිත් ඒවා එහෙම නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ ඔබට නිරෝගී ජීවිතය මරණ මොහොත දක්වාම ඔබේ ආගම, ජාතිය, කුලය ඒවා මේකට අදාළ නැහැ. ඕනම ආගමිකයෙකුට තමන්ගේ ආගමික தත්වයට බාධාවක් නැතුව කරන්න පුළුවන් එකක්. යෝගේ හින්දු ආගමේ කොටසක් නෙවෙයි. නිසා නිරෝගී ජීවිතයක් ගත කරන අවසාන මොහොතේ අපේ හුස්ම ටික ශරීරයෙන් පිට වෙන මොහොත දක්වාම නිරෝගී තමන්ගේ හැම කටයුත්තක්ම කාගේවත් අනුග්‍රහයෙන් තොරව කරගෙන යන්න පුළුවන් පුද්ගලයෙක් කෙනෙක්. ඒක තමයි මගේ මූලික අදහස. ඔබ නිරෝගී පුද්ගලයෙක්. නිරෝගී වෘත්තිකයෙක් කෙනෙක්. දෙක ඔබතුමාලා හැමෝම පුහුණු කරවන මූලික දැනුම ලබා ගන්න ඕනේ මේ විෂය. කලත්ම බලන්න. අවුරු හරි කතා කරොත් යෝග ගැන ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න කරොත් පැකිලීමකින් තොරව හොඳට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මූලික දැනුමක් ඇති කරන එක පළවෙනිම දේ. ඔයගොල්ලෝ දැක්කම හිතෙන්න පුළුවන් අයියෝ මේ වීඩියෝ එක ඒවා කොහොමද ඉන්නේ නැමෙන්නේ කොහොමද ඔයගොල්ලෝ ස්ට්‍රෙචින් ගැන හිතන්නේ. ඊළඟ ෆ්ලෙක්සිබිලිටි එක ගැන හිතන්නේ. නෑ එහෙම බාධාවක් වෙන්නේ නෑ. අවුරුදු 40 විතර ගියාට පස්සේ 40 විතර පස්සේ අපේ නම්ශීලී බව අඩු වෙනවා. ආයින හැකියාව දුර්වල වෙනවා. උඩ පැනීමේ හැකියාව ශරීරයේ පොළවේ මුල් ඉපීමේ හැකියාව දුර්වල වෙනවා. කවුරුත් දන්නවා. ඔබට ශරීරාල විදියට කරන්න පුළුවන් දැනකට ගේන්න පුළුවන්. අපි යෝගවල පළවෙනියම හඳුන්වලා දෙන්නේ සරලම යෝගාසන, සිම්පල් යෝගාසන. දෙවෙනියට තියෙනවා ඒක ඉන්ටර්නෙට් ටිකක් සංකීර්ණයි ඉන්ටර්මීඩියා කියලා. අවස්ථාව ඊළඟට ඇඩ්වාන්ස් යෝගාසන. ඕගොල්ලෝ තිරේ දැක්ක ඇඩ්වාන්ස් එක. ඒවා දැක්කම ඉතින් මාළකේ පිළිවෙත් දැක්කේ අපි කරන්නේ කියලා. නෑ ඒව කරන්නේ නෑ. ඒක නිසා යෝගවල එක පැත්තක් තමයි ඒ චිකිත්සාව. චිකිත්සාව කියන්නේ රෝග නිවාරණය කර ගැනීම සඳහා භාවිත කරන්නේ. ඒක ගැන මම පැහැදිලි කරනවා. අද මූලික වෙන්නේ ප්‍රධාන කරන්නේ විෂය හඳුන්වා දීමත් ඊළඟට ඔබට තියෙන බෙනිෆිට්ස් ප්‍රතිඵල ගැන කියලා දෙන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් කාට හරි කියන්න ඇඟ ඉස්සරහට මේක යෝගාසන වල තියෙන ස්වરૂපයන් ටික අඳුර ගන්න ඕනේ. මම දැන් ආපහු මාතෘකාවට එන්න. යෝගාසන කීයක් තියෙනවද? 84යි. කීයද? 84යි තියෙන්නේ. පොත්වල දීලා තියෙන්නේ බොරු. සමහර පොත්වල තියෙන 84000ක්. 840ක් නෑ 84යි තියෙන්නේ. යෝගාසන 84යි තියෙන්නේ. ඒක බෙදනවා අයට. කෑලි ආයකට බෙදනවා. ඒ මොනවද? ෆෝර්වර්ඩ් බෙන්ඩින්. ඇඟ ඉස්සරහට නමන ආසන. බෑක්වර්ඩ් බෙන්ඩින්. ඇඟ පිටිපස්සට නමන ආසන. ඊට පස්සේ ට්විස්ට්. ඇඟ දෙපැත්තට අමරන එක. ඊළඟට බැලන්සින්. ඊළඟට අපි වැතිරිලා ඉඳලා කරන ආසන. ලයින්. ඔන්න මේ විදිහට වර්ග 6යි තියෙන්නේ යෝගාසන. පැහැදිලි ඒතර ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. වැඩි දන්න අය ඔයගොල්ලෝ ඇඟ ඉස්සරහට නමන වර්ග කැටගරි එකක් හදා ගන්නවා.
වර්ගීකරණ. ඇඟ ඉස්සරහට නමන ආසන කට්ටලයක් හදා ගන්න. ඇඟ පසුපස නමන ආසන කට්ටලයක් හදා ගන්න. ඇඟ දෙපසට අමරන ආසන කට්ටලයක්. සමබරතාවයේ තියාගෙන ඉන්නවා කට්ටලයක්. ඊළඟට වැතිරිලා ඉඳලා කරන ඒවා. ඒ වගේම මේ ඉඳගෙන ඉන්නවා. කියනවා නේද නිල ස්ථාන තියෙනවා. නිල. ඒවා දැන් අපි ගත්තොත් එහෙම බලන්න මෙන්න ආදී හොඳ කිලි. දැන් මෙයාගේ ඔළුවේ මේ දෙපැත්තේ වම් මොලේ සහ දකුණු මොලේ දෙක බෙදුවොත් උදාහරණයක් ඇරෙන්න left and right brain එකේ මේවා වම් මොලය වම් ඇසට වම් ඇසට නාසයේ මේ වම් කුඩුවට තොලේ මේ දෙපැත්තට වම් කනට ඒ වගේම බෙල්ලේ එක කොටසකට උරපතු වලට අත් දෙකට උකුසන්ගේ ලිංගයේ කොටසකට අකුල වලට සම්බන්ධයි. ඒ වගේම දකුණත් ඒ විදිහට සම්බන්ධයි. උදාහරණයකට බෙල්ල මේ පැත්තට මේව නැවුවොත් මෙන්න මේ තැන ඒක මේ ස්ථානය ඒ නුලියසි මෙන්න මේ කොටස මෙතන තියෙන නිල ස්ථාන තුනක් ඔයගොල්ලෝ දන්න කොට්ටෙන් පෙරලනවා කියලා හරවන්න බැරි වෙනවනේ මෙහෙම මෙතන තියෙන නිල තුන ලොක් කරනවා ඇහැදිලි දැන් මේක මෙහෙම ඉස්සරහට නැමුවොත් මෙහෙම නැමුවොත් මේක තෙරපෙනකොට අපි දන්නවා අපේ ග්‍රන්ථි තියෙනවානේ තයිරොයිඩ් ග්‍රන්ථි තියෙනවා පැරාතයිරොයිඩ් තියෙනවා කේන්ද්‍ර ග්‍රන්ථි තියෙනවා වසාර ග්‍රන්ථි තියෙනවා නේද? මේ හැම යෝගාසනයකම වෙන්නේ එංගත්තොත් මේ වගේ ගත්තොත් උදාහරණයකට මේ ග්‍රන්ථි උත්තේජනයෙන් අයින් කරනවා. මේක මෙහෙම කියොත් මේ බලන්න මේ හැඩේ ඊළඟට දිපත ඇති. දැන් බලන්න මෙයාගේ බෙල්ල කොච්චර තැරපිලා තියෙනවද කියලා ඔයගොල්ලෝ ඉස්සර කතා කරන්නේ. මේක මේ වයින් එහෙම යනකොට තැරපෙන වැඩි පැහැදිලි නේ. එහෙනම් හැම එකේම හදලා තියෙන්නේ අවුල් වලි හදපු කෙනා අතීතේ ශරීරයේ තියෙන නිල නාඩි මධ්‍යස්ථාන ඉබේට ස්වයංව සම්බන්ධ වෙන්න හදලා තියෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? දැන් පිළිවෙල එතකොට වෙන්නේ ඔයගොල්ලන්ගේ ඇඟේ තියෙන නාඩි 72 නාඩි කියන්නේ මොනවද? අපි දන්නවා පණ තියෙනවා නේද? අපි පණ තියෙනවානේ. පණ ගැන කතා කරන්නේ මෙන්න මෙහෙම මලයවල තියෙන නේද මවුකුසේදී මස්සදලට ඇතුල් වෙනවා නේ. අපිට හිතක් තියෙනවානේ.
Thank